මේ 30 වන්නේ අපි විසින් ජීවම් කරන ලද සරස්වති යන්ත්‍රයක්. මෙම සරස්වති යන්ත්‍රය ජීවම් කිරීමට ප්‍රථම රන් තහඩුවේ හෝ රිදී තහඩුවේ එහෙමත් නැත්නම් තඹ කියන තහඩුව යොදාගෙන මේ පළඳුන් ලබන්නාගේ ලබන දරුවාගේ හෝ එසේත් නොමෙතරම් මේ ආතුරියාගේ උපන් කේන්ද්‍රයට අනුව එසේත් නොමෙතරම් සරස්වති යෝගයක උදා වී පවතින වේලාවක මේ යන්ත්‍රය ඇඳීම ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සුබ නැකත් හෝරානුවේ සිදු කළ යුතුයි. එසේම යන්ත්‍රයේ දිත්ත රේඛාවෙන් ඇඳීමත් යන්ත්‍ර ශාස්ත්‍රානුකූලව නිසි ලෙස ඇඳීමත් සිදු කළ යුතුයි. එසේම ඒ යන්ත්‍රයේ පේ කර ගැනීමෙන් පසුව ඉනිපසු එළඹෙන සුබ දිනයකදී සුබ නැකත් වේලාවකදී විශේෂයෙන් සරස්වති යෝගයක් උදාව පවතින මොහොතකදී මේ සරස්වති යන්ත්‍රයේ ජීවම් කිරීම ආරම්භයට ගත යුතුයි. සාමාන්‍යයෙන් මේ සරස්වති යන්ත්‍රය ජීවම් කරන යන්ත්‍ර ආසනයේට සාමාන්‍ය පුදු පූජාවලට අමතරව එලකිරි විලඳ මී පැණි ඉතාමත් පිරිසිදු සකසාගත් මුර්තැන්පත් ගිතෙල් පහන් ආලෝකයක් නෙළුම් මල් 7ක් වූ 21ක් ආදී තව තවත් විශේෂ වූ පුද පූජා බෙලිපත්‍ර එවැනි විශේෂ පුද පූජා මේ යන්ත්‍ර ආසනයට එකතු කරලා මේ යන්ත්‍රය ජීවම් කිරීම ආරම්භ කරනවා. විශේෂයෙන් මේ සරස්වති යන්ත්‍රයේ ජීවම් ආරම්භ කිරීමට විශේෂයෙන් දේව දිෂ්ටි විශේෂයෙන් පොදු මන්ත්‍ර දිෂ්ටි විශේෂයෙන් සරස්වති දිව්‍ය දිෂ්ටි මන්ත්‍රයක් යොදාගෙන මේ 108 වාරයේ හෝ 334 වාරයේ දිෂ්ටි කර ගැනීමෙන් පසුව ජීවම් මන්ත්‍රයෙන් දහස්වර මේ මතුරා ගැනීම සිදු කරනවා. ඉන්පසුව මෙය ප්‍රාණ පලිප්පූට ආදී මන්ත්‍ර දිවිදා ගැනීමෙන් මේ අංග සම්පූර්ණ ජීවමක් ලෙස නිමා කර ගැනීමෙන් පසුව තමයි මේ සරස්වති යන්ත්‍රය සුරයකට අසුරා ගැනීම සිදු කරන්නේ. විශේෂයෙන් මේ සුරයත් රන් ආලේපිත සුරයක් වන්නේ නම් ඊටමත් ප්‍රතිඵලදායකයි. විශේෂයෙන් රෙදි සුරයක් නම් වඩාත් හොඳයි. පස්ලෝ සුරයක් ගන්නවා නම් ඒ පස්ලෝ සුරය විශේෂයෙන්ම සකසූ පස්ලෝ සුරයක් වේ යුතුයි. මේ ආකාරයෙන් සකසා ජීවම් කර නිම කරගත්තු මේ සරස්වති යන්ත්‍රය දරුවාට හෝ එහෙම නැත්නම් යාතුරයාට පළඳ දිනේදී නිසියාකාර දෙහි මාලාවක් ලැබීමෙන් පසුව ශරීරයේ තිබෙනා තුන් දොස් කෝප ග්‍රහ දෝෂ සමනය කිරීමෙන් පසුව තමයි මේ සරස්වති යන්ත්‍රය විසුණු හාමුදුරන් වහන්සේ වෙලෙන් පූජාවක් තබා මේ සරස්වති යන්ත්‍රය ඒ සුබ හෝරාවේදී උදෑසන කාලයේදී ගැල පැලදීම සිදු කරනු ලබන්නේ. ක්‍රියාදීවී